මෛත්‍රී මහබෝසතාණන් වහන්සේ දකින්නේ නැති අය කවුද කියලා. මේ ආශ්චර්යමත් වූ බුද්ධ කාලය නෙතින් දැක ගන්න පින් නැති අය කවුද කියන කාරණාවයි සිහිපත් කරන්නේ. උතුම් ධර්ම මේ කාලේ ආනන්තරීය පාප කර්ම කරගන්න අය. මේ බුද්ධාන්තරේ ආනන්තරීය පාප කර්ම කරපු අය මේ අසිරිමත් බුද්ධ රාජ්‍ය දකින්නේ නැහැ. දාගැබ් කඩාපු අය, බෝධීන් වහන්සේලා කපාපු අය, රම් පිළිම ආදිය තලාපු අය, විහාර ගෙවල් වල තියෙන ප්‍රතිමා නිදන් හොයන්න කඩාපු අය, මේ අය කවුරුවත් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේවත් ඒ බුද්ධ රාජ්‍යවත් දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. බණපොත් විනාශ කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති අය කියලා සඳහන් කරනවා. මහා සංඝයාට පරිභව කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැති බව සිහිපත් කරනවා. උතුම් සිල්වතුන්ට බොරු කියපු අය, ධර්මයට අගෞරව කරපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. දන් වැට ගසා කෑවූ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින බව සඳහන් කරනවා. මොකද්ද මේ දන් වැට ගසා කනවා කියලා කියන්නේ? තුනුරුවන් වෙනුවෙන් වෙන් කරපු දානි තුනුරුවන්ට පූජා කරන්න කලින් තුනුරුවන්ගේ අවසරයෙන් තොරව තමන් පරිහරණය කිරීම. සුළු පටුයි කියලා හිතාගෙන හිටියට ඒක හරි භයානක කුසල කර්මයක්. සමහර වෙලාවට සමහර ගෙවල් වල තුනුරුවන් උදෙසා දන් සකස් කරනකොට සමහර සකසන අය ප්‍රණීත ආහාර තැන් තැන් වල සංගවනවා. පූජාවට යොදන්නේ නැතුව. ඒ සියලු දේවල් අයිති වෙන්නේ දන් වැට ගසා කෑමට. අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ බිම්බිසාර මහ රජුගේ ඥාතීන් කොයි තරම් දීර්ඝ කාලයක් දුක් විඳලාද බිම්බිසාර මහ රජුගෙන් පින් ගත්තේ. බුද්ධාන්තර කීයක් නම් දුක් විඳ උතුම් ධර්මය තුනුරුවන්ට සකස් කරපු දානි තුනුරුවන්ට දෙන්න කලින් ළමයි අඬන හින්දා ළමයින්ට දුන්නා. ළමයින්ට දුන්නාම ටිකක් බය ඇරුණා. ඊට පස්සේ දානි අරින ගමන් තමනුත් ටික කටේ දාගත්තා. ආන්ගේ පාපයයි බුද්ධාන්තර ගණනාවක් ගෙවුවේ. එහෙනම් මේ දන් වැට ගසා කෑම කියලා කියන්නේ ඒ කරුණුත් එතෙන්ට අන්තර්ගතයි. දානේ හදන එක මහ පිංකමක්. හැබැයි වරද්ද ගන්න එක බුද්ධාන්තර ගණනක් වරදින් හේතුවක්. තුනුරුවන් සතු වස්තුව ගසා කාපු අය සංඝ සතු කරලා පූජා කරන දේවල් ධර්මයේ සඳහන් කරන්නේ කොහොමද? සංඝ සතු ඉඩමක අඩුම තරමේ කිරි වැලක්වත් අදින්න එපා කියලා කියන්නේ. ඒ සියලු දේවල් සරියුත් මහරහතන් වහන්සේගේ ඉඳලා අතීත වර්තමාන අනාගත සංඝ පරපුරටයි. ඒ බිමේ කිරි වැලක්වත් අදින එක දායකයට අප්‍රමාණ කුසල. එනම් මේ සංඝ සතු දේවල් ගසා කෑවූ කියන කාරණාවට ওই දේවල් එකතු වෙන්න පුළුවන්. බුද්ධෝත්පාදයේ මිසදිටු ගත්තු බුද්ධෝත්පාද කාලවල නිර්මල ධර්මයේ ජීවමාන වැඩ ඉන්නකොට මිත්‍යා දෘෂ්ටිකව කටයුතු කරපු අය උතුම් ධර්මය වර්තමානයේ මය බුම්මයි. නිර්මල ධර්මයේ මනාව බැබලෙනකොට තමන්ට ඕන හැටියට ධර්මයේ විග්‍රහ කරගන්න. කොහොම නෙමෙයි මෙහෙමයි කියලා. ලෝකයට ඒක තහවුරු කරනවා. මිනිසුන්ට දන් දෙන්න තියෙන කැමැත්ත නැති කරනවා. මිනිසුන්ට පින් කරන්න තියෙන කැමැත්ත නැති කරනවා. නිර්මල ත්‍රිපිටකයේ තියෙන කරුණු වෙනස් කරනවා. වර්තමානයේ භාග්‍යතුන් වහන්සේ පවා උපන්නේ මේ රටේ කියා මහා මිත්‍යා දෘෂ්ටීන් කොයි තරම් පැතිරෙනවද? මේ සියලු දෙනා ගැනමයි මේ සඳහන් කරන්නේ. බුද්ධෝත්පාදයේ මිස්පිටු ගත්තෝ ඒ අසිරිමත් ශාසනය දකින්නේ නැහැ කියලා. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ඇත්තෝ භාග්‍යතුන් වහන්සේ දකින්නේ. උතුම් ධර්මය මොනවද මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? අත්ති දින්නම් දානෙහි විපාක නැහැ. අත්ති ඉට්ටං මහා පූජාවේ විපාක නැහැ. අත්ති හුතං මේ ආහුත සංඛ්‍යාත දානයක් තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකෙන් දුන්නාම පරලෝකෙන් ලැබෙනවා කියන එක පිළිගන්නේ නැහැ.
අත්ති සුකට දුක්කටානං කම්මානං පලං විපාකෝ මෙලොව කරන පින් පව්වල වෙනම විපාක හම්බෙනවා සැප සහ දුක් වශයෙන් කියන එක පිළිගන්නේ අත්ති අයං ලෝකෝ අත්ති පරෝ ලෝකෝ මෙලොව පරලෝ තියෙනවා කියන එක පිළිගන්නේ නැහැ අත්ති මාතා අත්ති පිතා අම්මා තාත්තා විශ්වාස කරන්නේ නැහැ අත්ති සත්තා ඕපපාතික සත්වයෙක් ඇත කියන කාරණාව විශ්වාස කරන්නේ නැහැ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කරුණු දක්වහම ඒ කාරණාවත් ප්‍රතික්ෂේප කරනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ගත්තු මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා හිරුට සඳුට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා සෑහෙන්න පරිස්සම් වෙන්න වෙනවා අවුව සැර කාලෙට අපි කොයි තරම් සූර්ය දිව්‍ය රාජ්‍යයට බන්නවද කාටද මේ බයි ආර්යයන් වහන්සේ නමකට ගෞතම බුද්ධ ශාසනයෙන් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ නමක් හිරු දෙවියෝ කියලා කියනවා හිරු විමානය කරගත්ත දිව්‍ය රාජ්‍යයක ඉන්නවා මේ බණින්නේ ඒ දිව්‍ය රාජ්‍යයට එහෙම වෙනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ සඳ දෙවියන්ට බැනපු අය මෛත්‍රී බුදුන් දකින්නේ නැහැ කියලා කියන්නේ පොරකම යන අය වැරදි කාම සේවනයේට එළියට බහැපු අය නොඑක් දූෂණ වලට එළියට ගියපු අය ඒ අයට හඳ කාලෙට හඳ හුඟක් බාධාවක් ඒ නිසා සඳ දෙවියන්ට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා කියන්නේ වැස්ස වලාහක දෙවියන්ට බැනපු අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා කියන්නේ උතුම් ධර්මය ජීවිතය වගේ නමුත් අපේ පව් නිසා දිගට හරහට වහිනකොට බනිනවා ආර්යයන් වහන්සේලාගේ අකමැත්තයි පෙන්වන්නේ බයින්ඩ ආර්යයන්ට අකීකරුවීමයි පෙන්නේ එහෙමනම් ධර්මයේම මනාව පැහැදිලි කළා ආර්යයන්ට දෝෂාරෝපණය කරන එක ආර්ය උපවාදයේ අතිශයින්ම බරපතල කුසලයක් වලාහක දෙවියන්ට බනින එකත් ඇතුළුව ආර්යයන් වහන්සේලාට උපවාද කළ අය මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා. සතර අපායෙහිද අරූප තලවලද අසඤ්ඤ තලවලද උපන්නවුන් මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින බවත් පරසක්වල උපන්නවුන්ද අංග විකලවුන්ද ප්‍රත්‍යන්තයේ උපන්න අයද නිගණ්ඨ ආජීවක ආදීන්ද මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ කියලා සඳහන් කරනවා. මේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ නොදකින පුද්ගලයන්. එහෙමනම් පින්නතුනි අපිට ඒ අති උතුම් ශ්‍රේෂ්ඨ බුද්ධ රාජ්‍ය දැකලා සතුටු වෙලා සමහර වෙලාවට නිවන් දකින්න වාග්ය එහිදී අපට ලැබෙන්න පුළුවන්. නමුත් අපි කවදාවත් මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ. ප්‍රාර්ථනා කරන්න හොඳ නැහැ කියලා කියනකොට අපි සාදු කියන එක කොහොමද ගැලපෙන්නේ? අපි කොහොමද ප්‍රාර්ථනාව ගොනු කරන්න ඕනේ? මොකද මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දැක නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කළොත් මොනම හේතුවක් නිසා හරි වැරදිලා මේ ජීවිතෙන් අවීචිත ගියොත් අපි මේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ දකින්නේ නැහැ. ප්‍රාර්ථනාව බලවත් වුණොත් නැවත කවදා හරි මෛත්‍රී නමුත් භාග්‍යතුන් වහන්සේ නමක් ලෝක ධාතුවේ පහළ වෙන තුරු අපිට බලාගෙන ඉන්න සිද්ධ වෙන්න පුළුවන්. ආන් ඒක හින්දායි ප්‍රාර්ථනාව ගොනු කරන්න ඕනේ කොහොමද? ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් උතුම් ධර්මය සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියන